Hi guys! ඔන්න ඔයාලා අදත් Friday Tech YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම පාවිච්චි කරන WhatsApp app එකට 2025 දී අලුතෙන්ම ආපු අප්ඩේට් 4ක් පිළිබඳවයි. ඉතින් ඔයාලා තාම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහාට subscribe button එක click කරලා bell icon එකත් ඔල් දාගෙන වීඩියෝ එකට යන් කියලා මතක් කරනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. අද මම පළවෙනියටම කතා කරන්න යන්නේ අපි හැමෝම පාවිච්චි කරන WhatsApp app එකේ ස්ටේටස් දාද්දි දැන් අපි සාමාන්‍යයෙන් එක ෆොටෝ එකක් දාන්නේ ඒක උඩින් තව ස්ටිකර්ස් දාන්නේ කොහොමද ටයිම් එකක් දාන්නේ කොහොමද ඉතින් ඒක කරන්න අපි යන්න ඕනේ අපේ ස්ටේටස් අප්ලෝඩ් කරන තැනට දැන් ඔයා කැමති පික්චර් එකක් ඇඩ් කරගන්න දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන උඩ තියෙන එක ස්ටිකර් එක මාක් එකක් දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන ගොඩාක් ස්ටිකර්ස් මේවා ගොඩාක් තියෙන ඉමෝජිස් දැන් මම මෙතන උඩත් අපිට මෙහෙම ස්ටිකර්ස් ඉමෝජිස් ඇවටාර් ඔහොම පෙන්නනවා. හරි. දැන් මම මෙන්න මෙහෙම ස්ටිකර් එකට යනවා. ඔයාලට පේන ඇති දැන් මගේ මේ ලයිව් ටයිම් එක පෙන්නලා තියෙනවා මෙතන එහෙම ලයිව් ටයිම් එක පෙන්නනවා. ඕක අපිට ඕන විදිහකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට නිකන් කොහොමද මේක හදාගන්නේ කියලා පෙන්නන්න. හරි. දැන් මම තව මොන හරි ඇඩ් කරගන්න ඉමෝජිස්. දැන් මම මෙන්න මෙහෙම ස්ටිකර් එකක් ඇඩ් කරගන්නම්. හරි දැන් අපි මෙන්න මෙහෙම මොකක් හරි ඇඩ් කරගෙන අපිට මේක ඕන දෙයක් ටයිප් කරලා අපිට මේක සෙන්ඩ් කරගන්න පුළුවන්. දැන් මම මෙන්න මේක මෙහෙම සෙන්ඩ් කරගන්නවා. අද මම දෙවනියට කතා කරන්න යන්නේ අපි කොහොමද අපි ගාව තියෙන ෆොටෝ එකක් කාට හරි one times open කරන්න යවන්නේ කියලා. මුලින්ම ඔයාලා මෙන්න මේ තියෙන මේ ටික් මාක් එක වගේ එක උඩ ක්ලික් කරලා මේ ගැලරි කියන ඔප්ෂන් එක දීලා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. මම දැන් මෙන්න මෙහෙම මේ ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මේ ඇඩ් කියන view select දීලා ඇඩ් කියන එක දෙනවා. දැන් ඔයාලට අපේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එක්කන් එනවා. දැන් ඔයාලට මේ ඇඩ් කැප්ෂන් එකක් කියලා එකේ පේන චුට්ටක් එහා පැත්තෙන් එක අකුරක් එක ඉලක්කම් පෙන්නනවා. ඒක උඩ ක්ලික් කරාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මේක ඕකේ කරන්න. දැන් ඔයාලට මේක සෙන්ඩ් කරන්න පුළුවන්. හරි. දැන් මම මෙන්න මේක සෙන්ඩ් කරගන්නවා. අපිට දැන් මේ මැසේජ් එක යන්නේ ඔන්නෝම තමයි one photo කියලා. අර දැන් මම ආයේ මේකට ගිහින් බලනවා දැන් මට මේ ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. මම දැන් එන්නේ ඒක උඩ ක්ලික් කරගෙන මේ ඕකේ කියන එක දුන්නාම ඔයාලට පේන්නේ නැති ස්ක්‍රීන් රෙකෝඩ් කරද්දී ඒක one time open ඒකේ ප්‍රයිවට් එකක් වගේනේ තියෙන්නේ. ඒකින්ද අපිට ඒක පෙන්වන්නේ නැහැ. අද මම තුන්වෙනියට කතා කරන්න යන්නේ අපි කොහොමද අපිට තියෙන විශේෂ ඉවෙන්ට් එකක් කාට හරි දැනුම් දෙන්නේ කියලා. හරි. අපි මුලින්ම ආයෙත් මේ කැමති chat එකකට ඇවිල්ලා යවන්න ඕන chat එකට ඇවිල්ලා මේ ටික් මාක් එක උඩ ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට පේන ඇති අලුතෙන් ඔප්ෂන් එකක් ඇඩ් වෙලා තියෙනවා ඉවෙන්ට් කියලා. ඒකට ඔයා ගියාට පස්සේ ඔයාලට මෙතන ඉවෙන්ට් නේම් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක උඩ මොකක් හරි ටයිප් කරගන්න පුළුවන්. මම එහෙනම් group meeting දාලා මේ description එකක් දාගන්නවා. hi can you join කියලා දාගන්නවා. නිකන් normal. හරි දැන් ඔයාලට පේන ඇති මෙන්න මේකට අපිට starting time එකකුයි date එකකුයි දාගන්න පුළුවන්. ඊපස්සේ ending time එකකුයි location එකක් දාගන්නත් පුළුවන්. දැන් මෙන්න මෙහෙම මොකක් හරි location එකක් දාගන්නවා. ඊපස්සේ ඕනනම් මෙයාලට add ending time එකක් දීලා අපිට මේ දැන් මම මෙන්න මේ ටයිම් එකම මේක චුට්ටක් වෙනස් කරගන්නවා. හරි. දැන් ඔයාලට පේන ඇති මේක අපිට සෙන්ඩ් කරන්න පුළුවන්. මේ සෙන්ඩ් ඔප්ෂන් එක දුන්නාම මේක දැන් අපිට මෙන්න මේ වගේ මීටින් එකකින් යන්නේ group meeting ඔහම ඉවෙන්ට් එකක් වගේ. ඊට පස්සේ මම දැන් මගේ ඒ chat එකට ගිහින් බලනවා දැන් මට ඒක කොහොමද පෙන්වන්නේ කියලා. දැන් මට මෙන්න මේ වගේ තමයි ඔප්ෂන් එකක් පෙන්වන්නේ. group meeting hi can you join ඔන්න ඔහම දාපු විදිහටම අපිට තියෙනවා. දැන් ඔයාලට මෙතන පෙන්වනවා ඇති මම එවපු එකේ going කියලා තියෙනවා. දැන් අපිට මෙන්න මෙහෙම respond කියලා එකක් තියෙනවා. going maybe not going. අපි මේකට going කියලා දැම්මොතින් අපිවත් අර going කියන එකට ඇඩ් වෙනවා. ආය අපිට ඕනනම් මේකේ not going දැම්මොතින් අපිව වෙනම තැනකට ඇඩ් වෙනවා. ඒක මේක group එකකට දැම්මොතින් නිකන් අර අපි poll යවනවා වගේ අපිට මේක බලා ගන්න පුළුවන්. අද මම හතරවෙනියට කතා කරන්න යන්නේ අපි යවන ෆොටෝස් අපි කොච්චර ක්වොලිටි එකකින් හැදුවත් යවන එක්කෙනා ගාවට යද්දී ඒක නිකන් ක්වොලිටි ලෙස් වෙනවා ක්වොලිටි මදි වෙනවා. දැන් ඒක හදා ගන්න අපිට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. අපි මෙන්න මෙහෙම ඩොට්ස් තුන උඩ ක්ලික් කරලා settings වලට ගිහින් storage and data option එක උඩ ක්ලික් කරලා media upload quality කියන මේ ඔප්ෂන් එකට යන්න ඕනේ. දැන් ඔයාලට පේන ඇති මෙතන standard quality දාලා තියෙනවා. ඔයාලට යටින් පේන ඇති HD quality කියලා slower to send can be 6 times larger කියලා. ඒ කියන්නේ අපිට දැන් මේක quality එකත් වැඩි speed එකත් වැඩි කියන එක. මම දැන් මේකට මෙහෙම දාලා ටික් එක දාගන්නවා. දැන් අපිට මේකෙන් අපිට හොඳ HD quality
ෆොටෝස් යවා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ 2025 WhatsApp එකට ඇඩ් වෙච්ච අපි නොදන්න අලුත්ම රහස් 4ක් පිළිබඳවයි. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.